යම් කෙනෙකුගේ හිසකෙස් වැඩිීමේදී දිග ප්‍රමාණයේ තීරණය වන්නේ ගන්ධබ්බ ලෝකයේදී තිබූ හිසකෙස්ල් දිග ප්‍රමාණයට අනුවමද කියලා මම ඒක ඊට ඉස්සෙල්ලා මම කියා තිබුණා. ඒ තමයි ගන්ධබ්බ ලෝකයේ රූපේ යම් ස්වභාවයක් ඇද්ද. මේ මස්ලේ කය හැදෙන භෞතික කය හැදෙන්නේ ඒ ආකෘතියට. ඊට වැඩි එක කවදාවත් මෙහි හදන්න බෑ. කනබුන ආහාර කෑවහම අපි දන්නේ නැහැ කොහොමද මේ කනබුන ආහාර වල මොනවද තිබුණේ. බත් ඇටවල තිබුණාද කෙස් හදන්නයි, ලොම් හදන්නයි, නියපොත් හදන්නයි වෙන වෙනම ශක්තිය. පාන් කෑල්ලක් කනවා පරිපෝෂයක් එක්ක. හැබැයි කෙසුත් වැඩෙනවා, ලොම් නියපොතු සම්මාස්නහර ඇට මිදුළු ඔක්කොමත් වැඩෙනවා ඒකේ තියෙන පෝෂණේ. ඒ එකින් එක වැඩෙනවා පාන් කෑල්ලයි පරිපුටියේ තිබුණාද? එහෙම එකක් නැහැ. මිනිහත් කාලා බල්ලටයි දෙනටම පාන් කෑල්ලක් පරිපෝංගවල දාලා දෙනවා. මම මට තියෙන එතන කාපියා පුළුවන් නම් කියලා. ඉතින් බල්ලයි වෙන කන්න දෙන්නම් මස් කන්න නෑ නියුන්ට. උණු තරක කනවා. මිනිහත් කනවා. දැන් දෙන්නාගේ මගත් පානුවි පරිපූර්ණ කාලා වැඩෙනවා. හැබැයි වැඩිච එකේ මිනිහාගේ තියෙන මිනි කෙස් වෙලා තිනවා. මිනිස් ලොම්, මිනිස් නියපොතු, මිනිස් සම්, මිනිස් බත්, මිනිස් නහර, මිනිස් ඇට, මිනිස් ඔක්කොම ඇට මිදුළු ඔක්කොම හැදිලා තියෙන පානුවි පරිපූර්ණ මිනිහා කාපුවරිය මිනිහට. ඒ පානුවි පරිපූර්ණ කාව බල්ලට බලු ලොම්, බලු නියපොතු, බලු දත්, බලු හං, බලු ඔක්කොම මාස් ඔක්කොම නැගිලා තිනු ගේවා. බලලට බලල් જાති ඒවා. ඉතින් ඒතර මොනවද වැටුනේ? එකම જાතිය කාපු ආහාරي විවිධාකාර જાති හැදුවා. සත්ව જાති. එහෙනම් මොකෙන්ද මේව හදන්නේ? මේ ආහාරයෙන් නෙමෙයි මේ ශක්තිය තියෙන්නේ. ඒ ආහාරයේ මූලික පෝෂණයක් දෙනවා. ওই ආහාරය අන්තිමට ගිහිලා බිඳිලා ගිහිල්ලා සුද්ධාස්තකයට යනකම් බිඳෙනවා. ඕජා අෂ්ටමක රූප කලාපය කියලා එකට කියනවා. ඕජාව 8 වෙනි කොට ඇති රූප කලාපය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන ඕජාව හේවත් 8 වෙනි රූප කලාපය කරගත්ත. ඔන්නේ ඕජා අෂ්ටමක රූප කලාපය කියන සුද්ධාස්තකයට බිඳෙනවා. මේක ඇහැට පේන එකක් එහෙම නෙවෙයි. ඒ තරම් බිඳිලා යනවා. බිඳිලා ගිහිල්ලා ආයතරයක් අර සත්වයාගේ මනෝමය ශක්තිය යම් කියද්ද කර්මජ වශයෙන් මුල් කරගෙන ඊට අනුකූල දේ නිර්මාණය කර ශාරීරික අවශ්‍යයන් දෙන වස්තුව හදනවා. ඒක අවශ්‍ය ධාතුව හදනවා. ඊළඟ තමයි කෙස් හදන්න පෝෂණේ, ලොම් හදන පෝෂණේ, නියපොතු හදන පෝෂණේ ඔක්කොම වෙන් කරලා හදලා දෙන්නේ එතනින්. ඒ හදන්නේ කොහොමද? අර ගන්ධබ්බයාගේ තිබුණ ස්වභාවයක්ද ඒ කර්ම ශක්තිය හැදිලා තියෙන්නේ ඒක නිස්පාදනය කරන්න නිසා වෙන එකකට නෙවෙයි. නැ ගන්ධබ්බ රූපකාය යම් විදිහක්ද ඒ ගන්ධබ්බය හැදුනේ කර්මජ රූපකායට අනුව. කර්මජ රූපකායට අනුකූල තමයි මේ මස්ලී කයට අවශ්‍ය කරන ආහාරي නිස්පාදනය කරලා මස්ලී ආදී සියල්ල හැදුවේ. මේ කර්මජ ශරීරයේ තිබෙන මොනවද ස්නායු පද්ධතිය මස්ලී වලින් හටගත්ත මාංශමය ස්නායු පද්ධතියක් ඊට අනුව හැදෙනවා. කර්මජ ශරීරයේ තිබුණේ මොන જાතියේ ඉන්ද්‍රියන්ද? ඒ හැඩරුව අරගෙන මාංශමය ඉන්ද්‍රියන් ඒ තැන හැදෙනවා. ඒවේ ආකෘති මේ තියෙන්නේ. එහෙනම් මේ මස්ලී කය තුල කෙස්ලොම් නියදා සම්මාස්නහර ඇට මිදුළු වකු වඩු හදමස් ආදී වශයෙන් මේ දෙතිස් ගුණෝ කොට්ටාසියක් තිබුණා නම් ওই දෙතිස් ගුණෝ කොට්ටාසියෙම ඔය සටහන ඒ විදිහටම හටගත කර්මජ කායේ තියෙනවා. ඒ කර්මජ කායේ සටහනට අනුකූලව ඒ මට්ටමට ඒ ප්‍රමාණය තමයි කොච්චර කෑවත් බීවත් පෝෂණය කියලා උපරිම නගලා දෙන්නේ ඉච්චරයි. එතන ඒක තියෙනවා මේ ගන්ධබ්බයාගේ සමහර ගන්ධබ්බයාගේ කොණ්ඩේ මේ බෙල්ල දිහා සමහර කෙනෙක්ගේ පිට දිහා තව සමහර ගන්ධබ්බයේගේ තට්ටම දිහා තව ගන්ධබ්බයේගේ කලව දිහා තව ගන්ධබ්බයේගේ වලලු කර දිහාට මේ තරම් යන එක විදිය තියෙනවා. ගෑනු පිරිමි කියලා වෙනසක් නෙමෙයි කපන හින්දා වෙනස තියෙන්නේ. කපලා දාන්න තු ස්වභාවයෙන් වැවෙන්න ඇතියන වැවෙන්නේ ඔය ගන්නට තමයි කාගේ හරි. ඒ මට්ටමින් එහාට නිර්මාණය කරන්න පවත්වන්න බෑ. ඒක ඔක්කොම ගෙවිලා යනවා. ඒක රැකවරණය වෙනවා කර්ම ශක්තිය රැකවරණයෙන් අර දුන්න ආකෘතියේ ප්‍රමාණයට. ඒ නිසා කියන්න පුළුවන් ගන්ධබ්බයාගේ කොණ්ඩේ දැකලා කියාගේ මෙන්න මේක ගිහිල්ලා මෙන්න මේක ගිහිල්ලා යම් අවු ගැබක ලරුවෙක් කියලා ඉපදිටන් එළියට වැස්සාට පස්සේ කොච්චර බොස ගියත් කොණ්ඩේ මෙන්න මෙතෙන්ටයි කියලා දිවැස්ස ඇති කෙනාට කියාගේ දැකලා. ඔයිට වඩා කොණ්ඩේ ඇති එකෙක් එහෙම උඩට ඉපදිලා නැහැ. ඔය පොඩි දරුවා උපන්න එකාගේ දිවැස්ස ඇති මහ දිවැස් තියෙන්න ඕනේ නිකන් කියන්න බෑ ඒකට. හොඳට පේන්න ඕනේ. අන් ඒ ආපුවා ගන්ධබ්බයා ආපු හැටි පෙන්නවා නම් ඒ ගන්ධබ්බයාගේ තිබිච්ච ලක්ෂණ සමහර කයේ තියෙන්නේ. ඊට පස්සේ කියන්න පුළුවන් පුංචි ළමයා කාලෙම. ඔය ළමයා ලොකු වෙලා උස්මහත් වෙලා ආවට පස්සේ කොණ්ඩේ වැවෙන්න ඇරියාම ඔය ළමයාගේ කොණ්ඩේ කවදාවත් මේ පිටෙන් එහාට යන්නේ නැහැ මම බලපන් උනා බවලා. දැන් මම කියන්නම් කියයි. මොන පරීක්ෂණයක් කරන්න නොකලා අදිවැසින් කියන්න පුළුවන්. හැබැයි ඒතර අද තියෙන හැටි DNA අනුපරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන්. මේ රූප ලක්ෂණේ හැටියට මෙන්න මෙතෙන්ටයි වැවෙන්නේ. ඒකත් කිය හැකියි. ඔය කිසෝක්සම රූපයන්ගේ තක්ති දෙන තව ක්‍රමයක්. මේ භෞතික ක්‍රමයක්. ඔయిత වඩා භෞතික ක්‍රමයට අතිතියුක්ෂම ක්‍රම දකින්නවා. ඔය කියන්නේ ආව දිවැසී මනෝමය වශයෙන්. ඒවා ඊට වඩා අතිසියුම්. නමුත් එහෙම කියන්න පුළුවන් බවට සාක්ෂියක් තමයි අදත් ඒ රූපයේ ස්වභාවය දැකලා ශරීර ගති ලක්ෂණ ඉදිරියේදී හදලා නිර්මාණය කළා කියන්න පුළුවන් විදිහේ දක්ෂතාවයක් අද නවීන විද්‍යාවේ තියෙනවා. ඒ වෙනුත් ඔහොම කිය හැකියි. ඉතින් සිද්ධ වෙන්නේ ඔය ක්‍රමයට.
ද්‍රව්‍ය වස්තු පරිවර්තනය වෙන්නේ ওই ක්‍රමයට. සුද්ධාසකයෙන් සකස් වෙලා ඉන්නේ කර්ම ශක්තිය ප්‍රදාන කරගෙන. ඉතින් ආහාර දිරවීම පූර්ණ කර්ම ශක්තිය සතුයි. කර්ම ශක්තියෙන් සකස් කරන්නේ ගන්ධබ්බයාගේ ආකෘතිය. ඒක තමයි ගති රුව. ගති ගුණයට අනුකූලව තමයි අර පටිසන්ධි චිත්තය හටගත්තේ. ගති රුව තමයි ඒකේ තිබෙන ස්වභාවය. ඉතින් ගති හඬ තමයි ඊට අනුකූලව නැගින්නේ. ඉතින් ඒ සත්‍යයේ හඬ සමහර වෙලාවට ඒ හඬත් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඒ හඬ නිකුත් කරන්න ක්‍රමයක් තිබුණා නම් මෙන්න මෙහෙමයි මේ සත්‍යයේ හඬ. ඔය උපන් දරුවාගේ හඬ ඉදිරියට මෙන්න මේ හඬට එනවා කියලා. හඬ ප්‍රභේද කරලා පෙන්වන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණා. මෙන්න මේ සමාන හඬක් තමයි ඔය ළමයා පිට කරන්න කියලාත් කිය හැකියි. ඒ තරම් සියුම් දෙයක්. ඉතින් මේ හැම එකක්ම නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප කියලා මේ සිද්ධාන්තය දෙපැත්ත වැඩ කරනවා. විඥාණයට අනුවයි නාම රූපය හටගන්නේ. ඒ නාම රූපයේ පිහිටලා විඥානයේ යලි වැඩිලා ගොඩනගලා දෙන්නේ. ওই දෙක අන්‍යෝන්‍ය ආධාරයෙන් කෙරෙන ක්‍රමයක් ඕක. ඉතින් කිසිම විද්‍යාඥයෙකුට අදත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේක පරීක්ෂණ පවත්වලා බලන්න පුළුවන් දෙයක්. මොකද්ද? දැන් කොණ්ඩේ සුදු වෙච්චාම මේ කොණ්ඩේ කළු කරන එක්තරා ක්‍රීම් ಜಾති ගන්නවා. ඒවා කරපුවාම මොකද වෙන්නේ? අර ඩයි ක්ලීන් කරනවා අරවා මෙයා ගිහි හදපුවාම දැන් කොණ්ඩේ කළු වෙලා වාගේ සම්පූර්ණ. බලපුවාම ඇතුලේ සුදුයි. අවුරුදු 30ක් 40ක් ගියාට පස්සේ කොණ්ඩේ සුදු වෙන අය ඉන්න විශේෂයෙන්. එහෙම වුණාමත් බලපුවාම කොණ්ඩේ වවන අය කපන්නේ නැහැ. ඉතින් බලපුවාම මාසයක් විතර බලනකොට ආයතරයක් අඟලක් විතර ඇදිලා. ඉතින් මුල් වලින් කොණ්ඩේ තියෙන හිතේ මේ උඩ දින හැමෙන් ඇදිලා කොණ්ඩේ. ආයතරයක් කල කොල කරනවා ඒ ටිකත්. ආයතරයක් මාසයක් දෙකක් බලන ආයිත් ඇදිලා අඟලක් විතර. ඔහොම බලනකොට 6 මාසයක් අවුරුද්දක් යනකොට කොණ්ඩේ අඟල් 6ක් විතර ඇදිලා උඩින්. බලනවා යට මට්ටම කොහෙද තියෙන්නේ කියලා. යට මට්ටම තිබිච්ච ගානවල. දැන් හැම කෙනෙක්ගේම කොණ්ඩේ හැමදාම හැදෙනවා. පොඩ. හැබැයි පිට මට්ටම තිබුණ කෙනාගේ කොණ්ඩේ පිට මට්ටමලම. තාත්තම දිහා තිබිච්ච කෙනාගේ කොණ්ඩේ එතෙන්ටමයි. එක මට්ටමක් තියෙනවා. කලව දිහාට පළලු කර දිහාට කෙනෙක්ගේ තියෙනවා. ඒ මට්ටම වෙනකන් ඇදී තියෙනවා. ඊගින් හැට යන්නේ. සීමාවක් තියෙනවා. මුළු ජීවිත කාලෙම සීමාවක් තියෙනවා. ඉතින් කොයිතරම් මොනවා තියලා බැන්දත්, හවරි තියලා බැන්දත්, රෙදි කෑලි තියලා බැන්දත් ඕක දික් කරන්න නම් බෑ. එච්චරයි මට්ටම. පැහැදිලිව තියෙන වෙනසක්. ඉතින් උඩින් ඇදෙන කොණ්ඩේ මොන ක්‍රමෙන්ද යටි යන්නේ නැත්තේ? ගෙවෙන්නේ කොහොමද? ගෙවෙනවා හරස් අතර කියලා කැඩලි යන්න ඉබේ. අතරමකින් තනින් ගා. යට කෙරවලි උඩ අතර ගෙවිලා යන ක්‍රමය මොකක්ද? මොන ක්‍රමෙන්ද අඩු වෙන්නේ උඩින් වැඩෙන්න ටික. යටින් එළියට යන්නේ නැහැ. අපි හවරියක් තියලා යම් කිසි කෙනෙක් කාන්තාවක් හවරියක් තියලා කොණ්ඩේ බඳින්න පටන් ගත්තා නම් හවරිය දික් වෙන්නේ නැහැ, හවරිය කොට වෙන්නේ නැහැ ඉක්මනට. නමුත් කොණ්ඩේ ඇදෙන හරිය බලා ඉඳදී ඒ සීමාවට අඩු වෙලා කොට වෙලා යනවා. එයින් එහාට කොට වෙන්නේ නැහැ, වැඩි ඒ ගාන මිම්මකට හිටිනවා. ඊතුරු හරිය ගෙවිලා යනවා. අන්න ජීවිතයත් ජීවිත රූපයත් එක්ක සම්බන්ධ වෙලා කායට සම්බන්ධව පවතින කෙස් ගහ ওই තත්ත්වේ වෙනස් වුණාට ඕක කයින් කපලා අහ කරලා හිටන් ආයෙත් කරලා හවරියක් වගේ වැදලා තිබොත් ගෙවෙන්නේ නැහැ. ලොකු වෙනසක් තියෙනවා. ඊළඟ කායික සම්බන්ධ යමක් ඇත්නම් අර කර්මජ ශක්තියේ කර්මජ රූපයේ ආකෘතිය ඉක්මවන්නේ. ඒකට වැඩි කරන්නේත් නෑ, අඩුනොත් ඒ ගාන ටිකක් සකස් කරලා දෙනවා. දැන් ඇට වැඩෙන ශක්තිය ශරීරයේක අවුරුදු 20 25 ගියාට පස්සේ ඇට වැඩෙන හරිය ඉවරයි. ඇට මෝරනවා මිස ඊටර ලොකු මහත් වෙන්නේ. ඊට පස්සේ අවුරුදු 60ක් විතර ගිහින් බලනකොටත් දැන් මොේරුවා මිසක් ඇට වැඩෙන්නේ. ඉතින් අහන්නේ ඇයි ඇට වැඩෙන ශක්තිය ඇඟේ නැද්ද? ඔප්පු කරන්නේ කොහොමද තියනවා කියලා. ඔය අවුරුදු 60ක් විතර ගියාම වැඩිලා අතක් පහක් හැදෙනවා. පුපුරනවා ඇට. ඊට පස්සේ මොකද වෙන්නේ? පතුරු ටිකක් තියලි වෙලා හිටම මොනවා හරි කියලා බඳිනවා. එහෙම නැත්නම් අර මේ වටේට දාලා කොන්ක්‍රීට් ගැහුවා වගේ මේ වටින් ගහලා තියෙනවා. අතපය හොල්ලන්න බැරි වෙන්න මේ බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රමයකින් හරි. මේත් මොකුත් නැහැ. මාස දෙකක් විතර ගිහින් බලනකොට ඇටේ හයි වෙලානේ. දැන් ඇට වැඩෙන ශක්තිය තිබිච්ච නිසාද කැඩිච්ච ඇටේ පෑසුනේ. එනයි අයි වැඩුන්නේ නැති ප්‍රමාණයට. කැඩිච්ච ඇටේ පෑසෙන්න ශක්තිය තියෙන එකෙන් හොඳට පැහැදිලිව පේනවා. ශාරීරියේ හත්ය වර්ධන කරන්නා වූ ශක්තිය මාංශ වේශි වල දේවල ඔක්කොගෙම ශක්තිය පෝෂණය ඇගේ තියෙනවා කියලා. ඒ වුණාට මෝර තියෙනවා මිසක් ඇට වැඩෙන්නේ නැහැ. හැබැයි ඇටය පිබිරුවොත් එහෙම බලා ඉඳද්දි ඒක විමුක්ති වෙනවා. පෑස් වෙනවා. ඒතර ඇට වැඩිලා තියෙන බව පේනවා පැහැදිලිව. එන ඇට වැඩිීමේ ශක්තිය තිබුණාට ඒ මට්ටමින් එහාට ඇට වැඩෙන්නේ නැත්තේ මොකද? ඔය ආකෘතියෙන් ඉක්ම යන්න සත්‍යය ලොකු වෙන්නේ නැහැ. කොච්චර කණ්ඩ බොණ්ඩ දුන්නා හදන්න බෑ. ඒ නිසා තමයි ආහාරයේ දිරවීම කර්ම ශක්තිය සතුයි. කර්ම ශක්තිය පිටන්නේ අර කර්මජ කයට අනුව. කර්මජ කයෙන් එහාට ශරීරයක් හදන්නත් බෑ. අඩු කළොත් ඒ ගාන්ට එකක් හැදෙනවා. ඊට වැඩි වෙන්නේ නැහැ. ඒක තමයි මිම්ම හැදෙන්නේ. හැම දෙයකම මේක ස්වභාවය ඒකයි.